ඉතින් මගේ ආදරණීය යාළුවෝ ඔක්කොටම මුලින්ම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද හිතන්නේ මේ දවස්වල දැන් අවුරුද්දත් එන්න කිට්ටු වෙනවා. ඉතින් ඒක හින්දා වැඩ වැඩි ඇති පොඩ්ඩක් සල්ලි ටිකක් හොයාගන්න වැඩිපුර මහන්සි නැති ඒ වගේ එක දේවල් කරන්න කවුරුත් ඒ වගේ තමයි මාත් ඉතින් මේ දවස්වල ටික කාර්යබහුලයි තමයි පොඩ්ඩක් අසනීපත් වුණා. ඉතින් ඒ ගැන මම මේ කල්පනා කරේ අපි හැමෝම ළමයා පොඩි ළමයාගේ ඉඳන් අවුරුදු 6 පැන්න සමහරට ඔන්න මෙන්න මැරෙන්න ඔන්න මෙන්න කියන පුද්ගල වයසක එක්කෙනෙක් දක්වාම අපි සාමාන්‍ය සංගීතය කියන්නේ හරි මාස දෙයක් නේ. සංගීතයට කැමති නැති නිකන් අර මොකද්ද සයිකෝ පොරවල් ඉන්නේ. ඉතින් බොහොම කලාතුරකින්. ඉතින් මේ ගෙවුණු දවස් ටිකේ දැන් අද රැත් ඒ වගේ සිද්ධියක් වුණා. 15 වෙනිදාත් ඒ වගේ අපේ අර සංගීතය ඉතිහාසයට කැලලක් එක්කුණු දවස් කියලා කියන්න පුළුවන්. පහළ වුණේ මැදිරිගිරියේ කොල්ලෝ ටිකක් පප්පගමේ අරිෂ්ට බීලා සූස්ති ගායකයෝ දෙන්නෙක් ආවේ නැහැ කියලා පොඩ්ඩක් වලියක් දාපු එක. අද උනේ ඇත්තම ආදරණීය කටහඬක් පොඩි කොල්ලෙක් අපේ හිරුස්ටා මේ පාර කොල්ලගේ කාර් එක ගෙන තියලා. ඇත්තට මේවා පච වැඩ කියනෝනේ. පච වැඩ කියන්නේ මේක අම්මා කෙනෙක්ගෙන් කිරිබිව්ව කරන වැඩක් නෙවෙයි. ඉන්න දැන් අම්මා කෙනෙක්ගෙන් කිරිබිව්ව කියපුවාම අපේ ශීරපායි ඕන අම්මා කෙනෙක්ට සතෙක්ගේ කිරි තියෙනවා. ඒකින්ද ඒක මනුස්ස අම්මා කෙනෙක්ගෙන් කිරිබිව්ව පොරක් කට්ටේ කරන නෙවෙයි. වෙන මොකක් හරි ඔය අර ගුල්හාර හරි දැන් අත උඩ පැන ඉන්න කෙනෙක්ගේ කල්යාණ සම්බන්ධයක් තිබිලා එහෙම කරපු වැඩක් වෙන්න ඕනේ. කොහොමවත් අනුමත කරන්න බෑ. මොකෝ ඒ වැරද්දට වග කියන්න ඕනේ මනුස්සයා නෙවෙයි අන්තිමේ වින්දේ. එක්කෝ කොල්ලනේ මැදිරිගිරිය ඔය චණ්ඩිපාට දාන අයියලා ටිකට ගහන්න තිබ්බේ වස්සිය අල්ලගෙන. නැත්තම් ඒ උන්ට සල්ලි දෙන්න නොදී කර ඇරපු සංවිධායක මණ්ඩලය හරි බෑන්ඩ් එකට මොනවත් කරන්න දෙයක් නැහැ. දැන් බෑන්ඩ් එක ඉතින් ඒ මිනිස්සුන්ටත් කලාතුරකින් අහුවෙන මේ ෂෝ එකේ වුණා හරවුස් ඉන්න බෑනේ. ඒ දැන් ලංකාවේ බෑන්ඩ්ස් වල කොච්චර තරගයක් තියෙනවද? දැන් ඔය ඇවෙට බෑන්ඩ් එක ඔය මැදිරිගිරිය ෂෝ එක ඉල්ල ගන්න කොච්චර තරගයක් දෙන්නේ නැද්ද තව බෑන්ඩ් එක. ඒ මිනිස්සු හරවුස් ඉඳලා ඒ මිනිස්සුන්ගේ මේ අතට එන ගානක් නැති කරගන්න මේ මිනිස්සුන්ට මොලේ අමාරුව නෑනේ. ඉතින් මේකයි කියන්නේ. ඉතින් මේ පච වැඩ ලොකු සංගීතයට ආදරය කරන හොඳ පිරිසිදු හදවතක් තියෙන මිනිස්සු නම් මෙහෙම කරන්නේ නැහැ. එක්කෝ මු ඇත්තටම කියනවා නම් මෙලෝ රහන් නැති අර කොහෙටවත් නැති එවුම් වගේක්. නැත්තම් ඒක වෙලා තියෙන්නේ මුන් අර ලෝකේ තියෙන හැම මල ජරාවම ගහනන වේලි කලාපේවයි තෙත් කලාපේ සේරම කලවම් වෙලා මුගේ මොලේ නිකන් බොයිල් වෙලා ඒක බොයිලින් පාට් එක එළියට දාගන්න කරපු වැඩක් වගේ මට නම් පේන්නේ. ඒක නෙවෙයි මම මේ කියන්න හිටියේ. දැන් අපේ මේ හොඳ ගායකයෙක් මේ අපේ ජනප්‍රිය ගායකයෙක් අපේ දමිත් අසංක මහත්තයා මේ 아무තු ටෝක් එකක් දෙනවා නිකන්. දමිත් අසංක මහත්තයා කියන්නේ මේ මැදිරිගිරිය වුණ දේ ගැන අදහස් දක්වලා තියෙනවා. ඉතින් මම කියන්න තියෙන දමිත් අසංක මහත්තයාට මේ ඔයා කිව්වව කොටසක් හරි ඔයා කිව්වව තව කොටසක් වැරදි. අනික මේ වගේ තත්ත්වයකටපත් වෙන්න මේ මිනිස්සු ඔයාලා සේරම වක් කියන්න ඕන. පොඩ සුළුසුළුෙන් හරි. දැන් දමිත් අසංක මහත්තයා කියනවා දැන් මේ ප්‍රේක්ෂකයන්ට 100%ක් කුඩු කරපොන්ට වරද පටවන්න එපා කියලා. ඔව්. ඒතර මේ මිනිස්සු
ඒ මිනිස්සුන් අතේ නේ වැරද්ද තියෙන්නේ. එක්කෝ සූස්තිලා අතේ හරි සංවිධායකෝ හරි අතේ හරි. හරියට මේ දෙගොල්ලෝ බොරු කිය ඉන්නවනේ. එක්කෝ සූස්තිලා අතේ වරද තියෙන්න ඕනේ නැත්තම් ඔක ඕගනයිස් කරපු අයියලා ටිකගේ අතේ තමයි වැරද්ද තියෙන්න ඕනේ. ඉතින් ප්‍රේක්ෂකයන්ට කුඩු කරපායට ඒ වැරද්ද නෙවෙයි අපි පටවන්නේ. ඒක විසඳ ගන්න ක්‍රමයක් තිබ්බා. කොහොමවත් යන මේ අහිංසක මිනිහෙක්ගේ බඩේ පාරක් දෙන්න හොඳ නෑනේ. බලන්න මේ මිනිස්සු සමහරට ණය වෙලා ඒ මිනිස්සු සමහරට ණය වෙලා ලෝන් පිට හරි අමාරුම තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ. ඇයි වලට තේරුම් ගන්න බැරි? ඔයාලට නම් ඔයාලගෙන් නම් ගියේ ඔය වැඩ පප්පගමේ ගෝරිකාරයන්ට නම් ගියේ රුපියල් 1000ක් අරක්කොටේ බොන්න රුපියල් 5000 6ද. ඒත් අර මිනිස්සුන්ගේ කොච්චර සවුන්ඩ් සිස්ටම් කැඩුවද? ස්ටේජ් කැඩුවද? වඩුගත දෙ මිනිස්සුන්ට ලක්ෂ ගණක් කෝටි ගණක් තමුසලා ඒ වගේ අර මෝඩ ගෝතයන්ට අර මොකද මානසික මාන්නම කියමුගේ අවුරුදු ගණක් උන්න තියෙන සල්ලි තමයි අර මිනිස්සුන්ට අර මිනිස්සුන්ගේ ඊටත් වැඩි වියදමක් ඒ මිනිස්සුන්ට ගියා. එහෙම කරන්න එපා. අනික ඉතින් ඒක බේර ගන්න ක්‍රමයක් තිබ්බෙකෝ ඕගනයිසින් කමිටියේ එතුන් දෙතුන් දිනක් අල්ලලා පහු සල්ලි ගන්නයි. මේක මෙහෙම බෑන්ඩ් ගහන්න අතරම ඉස්සර පුළුවන් ඉඳන් මම නම් කියන්නේ අතරම ඔය මැදිරිගිරි වගේ පජාත පැතිවල එක්කෝ ඒ මිනිස්සුන්ට ඔයගේ මියුසික් දෙන්න එපා. ඔය සාමාන්‍ය ඔය 2.5 ආසාවරි වගේ බෑන්ඩ් එකක්ම තමයි හොඳ. අතරම කොස්ටික් ක්වොලිටි මියුසික් එකක් දෙන ඒ වගේ මිනිස්සුන්ටත් මම හිතන්නේ සැර වැඩිද මන්ද දිරව ගන්න බැරිද මන්ද. කින්ද ඒ වගේ මේ දෙන්න එපා. ඉතින් එතන මම හිතන්නේ දමිත් තනක මහත්තයා වැරදි. එයා කියනවා මේක හොඳ වැඩක් කියලා. හොඳ වැඩක් වෙන්නේ කොහොමද දමිත් තනක මහත්තයෝ මොකක් වුණා බෑන්ඩ් එකක් සංගීතය ඔයාට ඔය බෑන්ඩ් එක සමහරට බෑක් කරලා නැතුව ඇති. ඒ වුණාට එතන ගායකයෝ කී දෙනෙක් මේ මිනිස්සුත් එක්ක හොඳට සමීපව කතා බහ කරලා ඇත්ත. දැන් ඔයාටත් ඔය වගේ බෑන්ඩ් එක වුණා නම් ඔයාටත් ඒ වේදනාව දැනේ. ඔයාගේ ඩ්‍රම් සෙට් එකක් වුණා නම් ඔයා ඉතින් ඇවිල්ලා සින්දු කියලා හොඳ ගානක් අරගෙන අනේක විතරනේ කරන්නේ. ඔයාටත් ඒ වගේ වාක්කෝ ඩ්‍රම් සෙට් එක ප්ලේ කරන්න නැත්නම් කේ කවුරු හරි සමාජිකයෙක් නෑ වේදනාව දැනේ. එහෙම මේ ප්‍රචණ්ඩ වැඩවලට මේ අනුමැතිය දෙන්න එපා. ප්‍රේක්ෂකයෝ සාධාරණ තමයි. ඔයාට ඒක සාධාරණ ඒ විසඳ ගන්න කරපු විදිය වැරදි. කොහොම සංවිධායකයන් හරි සූත්‍රායන් හරි ඒක බේර ගන්න තිබ්බ. කොහොමද බෑන්ඩ් එකට අනික එයා කියනවා මේ බෑන්ඩ් එකත් මේව ගැන හොයලා බලන්න. බෑන්ඩ් එකට කොහෙද මාත් ඕව ගැන හොයලා බලන්නේ. ඕව ගැන හොයලා බලලා ඉවරලා මොනවා හරි කිව්වොත් උඹට බැයි නම් ඵලයන් කියයි. උන්ට මේ කාලෙකින් එන ෂෝ එකත් අතහැර ගන්න තරම් මේ මොලේ අමාරු තියනවාද කියලා මම නම් හිතන්නේ. ඉතින් එහෙම තමයි. අනික ඉතින් අන්තිමට කිව්වා දමිත් තහංගලන්නේට ඔක් කියන්න ඕනේ ඉතින්. ටික ටික හරි. මොකෝ හරි රසාස්වාදයක් තියෙන හරි සංගීත අනුන්ගෙන හිත කැක්කුමක් ඇති වෙන මිනිස්සු පිරිසක් බිහි කරන එකනේ සංගීතයෙන් වෙන්න ඕනේ. දැන් ඉතින් මෙච්චර කල් ඔහොම වෙලා තිබ්බනම් මේ ඊයේ පෙරේද ඉපදුනේ උන්නේ පොළෙන් අපුනේ කාලෙක ඉඳලා අපුන්නේ. ඉතින් මේ මිනිස්සුන්ට එහෙම ඉතින් ෆීලින් නෑ නැත්තේ. ඔයාලගේ සින්දු අහපු රසිකයෝ ඔයාලගේ තව කට්ටිය ඉතින් ඔයාලත් ඉතින් පොඩ වක් කියන්න ඕනේ මේ වගේ කිසිම අර මෙලෝ රහන්න නැති කංගුහියර් ඒ වෙලට අර එන අර ඇඟි මේ වෙලෙම පිට කළ දාන සෝඩා බෝතල් කඩුවගේ දැන් කෙලින්ම පකිස්බූරෝ ටිකක් බිහි කරාට ඔයාලයි අර කලා ශාස්ත්‍රයේ හිටපු අනිත් අයයි ඔවක් කියන්න ඕනේ බොරු කියන්න ඕනේ ඔවත් ඔක් කියන්න ඕනේ ඒක ඔයාට කවදාවත් හිතෙන්න බෑ. ඉතින් මං කියන්න තියෙන්නේ ඒ වගේම තමයි චමෝත් මස් සංකට කර කැත වැඩේ එහෙම කැත වැඩ කරන්න එපා මචං. බට වාහනයක් ගන්න බැරනවා කියලා වාහනකින් තිබ්බට උගේ හැකියාව උඹලට එන්නේ නැහැ. ඒක ඉතින් උගේ දක්ෂතාවය උගේ පින මේ වගේ නර්මුස් තේරුව ඉද්දි මන්න හිතන්නේ නැහැ මචං ලංකාව දිනු කරන්න පුළුවන් කියලා මොකාවත් ඔය දැන් අනිත් පැත්තේ ඉන්නව කියනවනේ දැන් ජෙප්පෝ හා ගන්නවා කියලා උන්වවත් ඔය ටික තමයි හාන්නේ. මේ වගේ මහා නරුම අමන මොකද කියන්නේ මොලේ හිස් අර මී හරක් ටිකක් ඉන්නවා නම් ලංකාවේ
කවදාවත් මේ රට දියුණු කරන්න වෙන්නේ නැහැ බං. කලාවක් සංගීතයක් අඳුරන්නේ නැති මෝඩ හරක් රැලක් එක්ක අපි මේ යන ගමන අවදාත් අපිට දියුණුවක් වෙන්නේ නැහැ. ඔබ දියුණුවක් වෙන්න ඕන නැකම් තියෙනවා. කුමේ රට අතහැරලා පරයන්. නැත්තම් ඒ විදියට හැදෙන ඩිසිප්ලින් එකක් අතව හැදියා. එච්චර කියන්න තියෙන්නේ. මේ මෝඩ තකදිරු කලවැද්දෝ ටික යන විදිහට නම් කවදාත් මේ රට දියුණු වෙන්නේ නැහැ. එන්න අගාදෙට යනවා. මම හිතන්නේ මේක අර ආසියාවේ සවුත් උනරනේ ඇෆ්ගනිස්තානට වැඩිය පහත් තත්යකට අනිවාර්යයෙන්ම මෙහෙම ගියොත්පත් වෙනවා. ඒකින් හින්දා දියුණු වෙනවා නම් උඹලා අනිවාර්යයෙන්ම රටකට ඵලයන්. ඉතින් එච්චර මට කියන්න තියෙන්නේ කවුරු කරත් මොකා කරත් රජාගේ පුතා කරත් බල්පති ඉන්න හිඟන්නගේ පුතා කරත් ජරා වැඩේ මම කියන ගම මම යනවා ඔයාලට ජයන් කියලා.